හයි සෝල් මං හිතනවා ඔයාලා ගොඩක් හොඳින් ඇති කියලා. ඉතින් මං අද රීඩින් එකක් අරන් එන්න බලාපොරොත්තු උනේ ටැරොට් වලින් නම් නෙවෙයි. අද මං බලාපොරොත්තු වෙන්නේ අංක විද්‍යාව ඇතුලෙන්. හරිද? අංක විද්‍යාව ඇතුලෙන් යම් ප්‍රෙඩික්ෂන් එකක් දෙන්න. ප්‍රෙඩික්ෂන් එකකුත් නෙවෙයි මේක ඇත්තටම. මේක ඔයාලගේ තියෙන ගති ලක්ෂණ මොනවද? ඒ වගේම ඔයාලා මොන වගේ පුද්ගලයෝද, ඔයාලට මොනවද තියෙන හැකියාවන්, ඔයාලගේ මොනවද තියෙන දුර්වලතාවයන් වගේක් කතා කරන්න තමයි. මේක මම අංක විද්‍යාව ඇතුලෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට සාමාන්‍යයෙන් කෙනෙක්ගේ අංක විද්‍යාව ඇතුලෙන් කතා කරනවා නම් බර්ත් ඩේට් එක තියෙන්න ඕන. එතකොට බර්ත් ඩේට් එකට අමතරව අපිට බලන්න පුළුවන් ඔයාලගේ නමේ තියෙන ඒ කියන්නේ ඔයාලගේ නමේ මුල් අකුර අරගෙන මුල් අකුරේ ඉංග්‍රීසි අකුර අරගෙන උදාහරණයක් විදිහට දැන් අද මම බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ඉංග්‍රීසි හෝඩියේ ඒ කියන්නේ A B C D E කියන අකුරු පහෙන් පටන් ගන්න නමක් කාට හරි තියෙනවා නම් අන්නේ අය ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හරිද? මෙතනදී සාමාන්‍යයෙන් අපිට අංක විද්‍යාව ඇතුලේදී ගොඩාක් ඒ කියන්නේ පුළුල් පරාසයක් කතා කරන්න පුළුවන්. ඒක ලොකු වෙලාවක් යන වැඩක් ඇත්තටම. ඒ කියන්නේ පයිතගරස්ලගේ, ප්ලේටෝලගේ තවත් දාර්ශනිකයන්ගේ රිසර්ච් එක ඒ හොයාගත්ත දැනුමත් එක්ක තමයි මේ දේවල් කතා කරන්න පුළුවන් කමක් තියෙන්නේ. ඒ වගේම තමයි එතකොට ඒකට ලොකු කාල සීමාවක් ලොකු කාලයක් යනවා. ඒක ඒ හැම දෙයක්ම නම බලන්න පුළුවන්. දෛවංකය එහෙම නැත්නම් පර්සනල් මන්ත් එකක් බලන්න පුළුවන්, පර්සනල් ඉයර් එකක් බලන්න පුළුවන්. ඒ වගේ ලොකු දේවල් ලොකු කාල පරාසයක් බලන්න පුළුවන්. ඒ වගේම අර අපි කතා කරනවා මේකෙදී අපි කතා කරන්න බැරි අංක විද්‍යාව ඇතුළතදී කතා කරන්න බැරි අපිට ආයුෂ කොච්චරක්ද කියන එක තමයි. හරිද? ඒ වගේ ඒක ඇරෙන අනිත් ගොඩාක් දේවල් අංක විද්‍යාව ඇතුළෙන් කෙනෙක්ගේ ජීවිතය ගැන බලන්න පුළුවන්. එතකොට මම අද බලාපොරොත්තු වෙන්නේ ඉංග්‍රීසි හෝඩියේ A B C D E කියන අකුරු වලින් නම පටන් ගන්න අයගේ ගති ලක්ෂණ අර මම කතා කරා වගේ ඒ කට්ටියගේ තියෙන දක්ෂතාවයන් දුර්වලකම් මොනවද කියලා බලන්න හදන්නේ. හරි. අපි රීඩින් එකට යමු අපි. මෙතනදී මම මුලින්ම බලාපොරොත්තු වෙන්නේ ඒ අකුරේ. හරිද? ඒ අකුර තියෙන අයගේ සාමාන්‍ය ඉංග්‍රීසි හෝඩියේ ඒ අකුර හැදෙන්නේ ඉරි කෑලි උපයෝගී කරගෙන. ඒ කියන්නේ ඉරි කෑලි වලින් තමයි ඒ අකුර හැදෙන්නේ. හැබැයි ඉංග්‍රීසි හෝඩිය සාමාන්‍යයෙන් අකුරු කීපයක්ම තියෙනවා ඉරි කෑලි වලින් හැදෙන. උදාහරණයක් විදිහට H අකුර, T අකුර, N අකුර, M අකුර, ඊළඟට W අකුර, ඔය වගේ අකුරු තියෙනවා. තවත් තියෙනවා E අකුර, ඔය වගේ අකුරු තියෙනවා. හරි. මෙතනදී මම කතා කරන්නම් සාමාන්‍යයෙන් ඒ අකුර දැන් අපි ඒ අකුර ලියනවා නම් ඔය විදියට හරිද? ඔහොම තමයි පටන් ගන්න. හරිද? එතකොට ඒ කියන්නේ මේකේ මුදුනින් හරිද? මුදුනින් අර මුදුනට එකතු වෙන ඉරි කෑලි දෙකක් තියෙනවා මෙහෙම. හරිද? ඒක මැදින් තමයි අනිත් ඉරි කෑල්ල එන්නේ. හරිද? එතකොට මෙන්න මේ මුදුනට එකතු වෙන ඉරි කෑලි දෙකෙන් හරිද? එකතු වෙන ඉරි කෑලි දෙකෙන් සංකේතවත් වෙන්නෙම කියන්න පුළුවන් වෙන්නෙම සාමාන්‍යයෙන් මේ පුද්ගලයන්ගේ මේ කියන පුද්ගලයෙකුගේ බලාපොරොත්තු සහිත බවක්. හරිද? මේක අංක විද්‍යාවේ තියෙන දෙයක්. හොඳේ. එතකොට බලාපොරොත්තු සහිත බවක්. ඒකෙන් කියන්න පුළුවන් සාමාන්‍යයෙන් නමක මුල් අක්ෂරයට පළවෙනිම අකුරට ඒ අකුර තියෙන පුද්ගලයන් තුල සාමාන්‍යයෙන් අභියෝග ජය ගන්න. හරිද? අභියෝග ජය ගන්න අර අභියෝග ජය ගනිමින් ඉහළට නැගීමේ ආශාවන් තියෙන පුද්ගලයෝ මේ ඒ අකුරේ නම් පටන් ගන්න අය. හරිද? මේ කට්ටියට දෛවයනුත් මේ කට්ටියට හරි විශේෂ නිකන් ඉනිමගක් හදලා දීලා තියෙනවා. හරිද? එතකොට මේ ඒ අකුරෙන් පටන් ගන්න පුද්ගලයන්ට නිකන් අර අදිෂ්ඨාන ශක්තිය වර්ධනය කර ගැනීමේ අපූර්ව හැකියාවක් තියෙනවා. හරිද? මෙයාලට හරි අපූර්ව හැකියාවක් තියෙනවා මේ ඒ කියන්නේ මේ තමන්ගේ අදිෂ්ඨාන ශක්තිය වර්ධනය කරගන්න. හරිද? හැබැයි මේ කට්ටියට ගොඩක් වෙලාවට දියුණු වෙන්න නම් නිවැරදිම
මඟ පෙන්වීමක් තියෙන්න ඕන. හරිද? මේ කට්ටියට මේකේ සාර්ථකත්වයට යන්න ආශාවක් තියෙනවා. හරිද? දෛවයේ විසින් මේ දේවල් වලට ඉනිමන් හදලා දීලා තියෙනවා. හැබැයි මේ කට්ටියට අර නිවැරදිම මඟ පෙන්වන්න ඕන. ඒ කියන්නේ තව කෙනෙක් විසින් මේ කට්ටියට නිවැරදිම මඟ පෙන්වීමක් කරන්න ඕන. හරිද? එහෙම නැත්නම් එහෙම නැති වුණොත් අර හරිම ප්‍රතිඵල ගන්න බෑ. හරිද? මේක ඒ කියන්නේ මේකේ තියෙන හරිම يعني ස්පිරිට් එකට යන්න බෑ. හරිද? ඔයාලට ඒ ශක්තිය තියෙනවා. මේ අකුරෙන් නම පටන් ගන්න අයට. ඒ ශක්තිය තියෙනවා, ඒකට අදිෂ්ඨානය තියෙනවා. හැබැයි ඔයාලට මඟ පෙන්වීමක් කරන්න ඕන. මඟ පෙන්වීම කරොත් යනවා ඔයාලා උපරිම ඉහළට. එහෙම නැති වුණොත් ඔයාලට මඟ පෙන්වීමක් නැති වුණොත් අර උපරිම ප්‍රතිඵලය නම් ගන්න බෑ. මේ ඒ අකුරෙන් පටන් ගන්න අයට. හරිද? එතකොට සාමාන්‍යයෙන් මේ ඒ අකුරෙන් පටන් ගන්න අය අර නිකන් අර මෙයාලගේ ස්වභාවයෙන්ම තියෙන ගොඩ නැගීමක්. හරිද? අර බොරු මවාපෑම් වලට මෙයාලගේ ජීවිතේ කොහෙත්ම ඉඩක් නැහැ. නේද? එහෙම මවාපෑම් වලට මෙයාලගේ ජීවිතේ ඉඩක් ඇත්තෙම නැහැ. හරිද? අනිත් එක තමයි මෙයාලගේ අර හැංගීම් වුණත් අර නිකන් බොරුවෙන් නෙවෙයි තියෙන්නේ. අර අපි කියන ඒක නිකන් හැංගීම් වුණත් අර බොරුවක් නැහැ. නේද? අර බොරුවෙන් පිනා යන්නේ නැහැ. හරිද? අර සත්‍යයට වඩාත්ම කැමති. ඒ කියන්නේ සත්‍යයට වඩාත්ම කැමති, හරි සමීපයි. සත්‍යයට හරිම සමීපයි. හරිද? ඒ වගේම තමයි හරි ස්ට්‍රේට් විදියට. ඒ කියන්නේ හරි ඍජු විදියට. වගේම සුබවාදී විදියට කටයුතු කරන කට්ටිය තමයි මේ ඒ අකුරෙන් නම පටන් ගන්න අය. හරිද? හැබැයි මේ පුද්ගල මේ ඒ අකුරෙන් පටන් ගන්න පුද්ගලයන් සාමාන්‍යයෙන් අර තමන් කරන දේ ගැන, හරිද? තමන් කරන දේ ගැන අර කලින් හැඳින්වීමක් කරන්නේ නැහැ. හරිද? කලින් එහෙම කියන්නේ මම මේක කරනවා කියලා මම එහෙම කියන්නේ මේ කට්ටිය. හරිද? එහෙම හැඳින්වීමක් කරන්නේ නැහැ. හරිද? හැමදේම හංගගෙන තමයි කරන්නේ. ඊට දකින්න ලැබෙන්නේ මේ කට්ටිය ඒ දේ කරාට පස්සේ තමයි. එහෙම නැතුණම් හොයන්න බෑ ලේසියෙන් මෙයාලගේ දේවල්. මෙයාලා ඒක කරලා පෙන්නුවම පස්සේ තමයි දන්නේ අම්මට සිරි මෙහෙම දෙයක් කරානේ කියලා. මෙහෙම දෙයක් කරානේ කියන එක මේ පුද්ගලයා. හරිද? ඒ වගේ හරි ස්ට්‍රේට් වගේම අර මම කලිනුත් කිව්වේ අර මේ පුද්ගලයන්ට හරියට මාර්ගය පෙන්නුවොත් මේ කට්ටිය ගොඩක් ඉහළට යන කට්ටිය මේ. ඒ අපුරෙන් පටන් ගන්න අය. හරිද? එතකොට මෙයාලගේ ජීවිතවල අර මේ ඒ අකුරෙන් පටන් ගන්න කට්ටියගේ ජීවිතවල අර ජීවිතේ සිද්ධ වෙන වැරදීම්, හරිද? එහෙමත් නැත්නම් වැරදීම්, පරාජයන් අනිත් මිනිස්සුන්ට අඳුර ගන්න බෑ. අවසර නෑ එහෙම අඳුර ගන්න. කියන්නෙත් නෑ එහෙම. නේද? ළඟින්ම ඉන්න පිරිසක් ඇරෙන්න, ඒක දකින ප්‍රැක්ටිකලි දකින පිරිසක් ඇරෙන්න. එහෙම නැතුව වෙනත් කාටවත් නම් මේ දේවල් අඳුර ගන්න බෑ. මෙයාලගේ ජීවිතේ කඩාවැටීම්, වැරදීම්, හරිද? පරාජයන්, ඔය කිසිම දෙයක් එහෙම කාටවත් හොයන්න බෑ. හරිද? එතකොට අපි බලමු B අකුරෙන් පටන් ගන්න අයගේ. හරිද? B අකුර ගැන කතා කරන් පස්සේදී මේක නිකන් හරි සම්වෘතයිනේ. අක්ෂරයක් මේක. සම්වෘත අක්ෂරයක්. හරිද? අකුරක්. හරිද? එතකොට මේ කට්ටිය හරි අංග සම්පූර්ණ. මේ B අකුරෙන් නම පටන් ගන්න අය හරි අංග සම්පූර්ණ. වගේම හරි පිරිච්ච අක්ෂරයක්. ඒ කියන්නේ පිරිච්ච පුද්ගලයෙක්. හරි? මේකෙන් ඇත්තටම සංකේතවත් වෙන්නෙම ශ්‍රාම්පෝසිත. ඒ කියන්නේ අර පිරිපුන්. හරිද? හැමදේම තියෙන පුද්ගලයෙක් විදියට. හරිද? ඊටත් අමතරව බැලුවම පස්සේදී මේ B අකුරේ නම් පටන් ගන්න පුද්ගලයන්ගේ අභ්‍යන්තර හැඟීම්, ඒ කියන්නේ ඇතුලේ තියෙන හිත ඇතුලේ තියෙන හැඟීම් හංගගෙන, ඒ දේවල් හංගගෙන වැඩ කරන්න හරි අපූර්ව ශක්තියක් තියෙන කට්ටිය තමයි මේ කට්ටිය. හිත ඇතුලේ දේවල් තියාගෙන වැඩ කරන්න පුළුවන් හොඳ කට්ටිය. ඒ කියන්නේ හරියට ඒ දේවල් ගොඩක් හොඳට තියාගන්න පුළුවන් හිත ඇතුලේ. හරිද? එහෙම තියාගෙන වැඩ කරන්න පුළුවන් කට්ටිය මේ.
හරිද? අභ්‍යන්තර හැඟීම් හංගගෙන කටයුතු කරන්න පුළුවන් කට්ටිය. එහෙම ශක්තියක් හිමි කට්ටිය මේ. හරිද? එතකොට මෙයාලගේ ජීවිතය ඇතුලේ හරිද? මෙයාලගේ ජීවිතය ඇතුලේ රහස්‍යභාවයන් හරිද? මෙයාලගේ කියන්නේ බී අකුරෙන් නම පටන් ගන්න අයගේ ජීවිතය ඇතුලේ තියෙන රහස්‍යභාවයන් අඳුරගන්න. හරිද? ඒ දේවල් අඳුරගන්න පුළුවන් වෙන්නේ අර ළඟින්ම ආශ්‍රය කරන කට්ටියකට පමණයි. වෙන නම් කිසිම කෙනෙකුට එහෙම බෑ හොයන්න. හරිද? මේ රහස්‍යභාවයන් ඒ කියන්නේ මේ දේවල් ඒ කියන්නේ මෙයාලගේ ජීවිතවල තියෙන මේ බී අකුරේ නම් පටන් ගන්න අයගේ ජීවිතවල තියෙන අතික රහස්‍යභාවයන් දැනගන්න පුළුවන්කමක් තියෙන්නේ අර උපරිමම සමීපත එහෙම උපරිමම ළඟින් Tamanට උපරිමම විශ්වාසය කියන අයට පමණයි. හරිද? ඒ කට්ටියට විතරයි පර්මිෂන් හම්බෙන්නේ මේ දේවල් දැනගන්න. හරිද? බොහොම සුළු පිරිසකට. හරිද? ගොඩක් වෙලාවට බොහෝම වෙලාවට මේ කට්ටිය ගොඩක් හැඟීම් බරයි. හරිද? හැඟීම් බරයි කට්ටිය මේ කට්ටිය. හරිද? ඒ වගේම තමයි මේ කට්ටිය ගොඩක් අර අමුත්තන් ඉදිරියේ හරි ලැජ්ජාශීලී ගතියක් පෙන්වන බවක් තියෙනවා. එහෙම පෙන්වන පුද්ගලයා තමයි මේ බී අකුරේ නම් පටන් ගන්න. ඒ කියන්නේ අමුත්තන් ඉදිරියේ හොඳේ අමුත්තන් ඉදිරියේ හරි ලැජ්ජාශීලී ගතියක් පෙන්වන ස්වරූපයක් තමයි මේ බී අකුරේ පටන් ගන්නගේ තියෙන්නේ. හරිද? ඊට අමතරව වැළුවම් පස්සේදී මෙයාලා ගොඩාක්ම කැමති. හරිද? ප්‍රිය කරන්නේ අර තමන්ගෙම නිවසේ කාලය ගත කරන්න. ඒක ගොඩක් මේ කට්ටිය තුන. ඒ කියන්නේ මෙයාලා ගොඩක්ම කැමති තමන්ගේ අර නිවසේම කාලය ගත කරන්න තමයි මෙයාලා ගොඩාක්ම කැමති. ඒතර දැන් බී අක්ෂරය කියලා කතා කරන්නේ අර සාමාන්‍ය තව දෙයක් කතා කරන්න පුළුවන් මේකේ මේ පුද්ගලයන්ගේ හරිම ප්‍රබල කල්පනා ශක්තියක් තියෙනවා. හරිද? හරිම ප්‍රබල කල්පනාකාරී ශක්තියක් තියෙනවා මෙයාලට. ඕනම දෙයක් හරිද? ඕනම දෙයක් එක තප්පරෙන් වටහා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා මෙයාට. ඕනම දෙයක් එක තප්පරෙන් ක්ෂණයකින් ටක් ගාලා තේරුම් ගන්නවා කියන දේ. හරිද? ඒ වගේ පුද්ගලයෝ තමයි මේ බී අකුරෙන් නම තියෙන්නේ. ඒ වගේම තමයි සාමාන්‍ය මෙයාලගේ මේ බී අකුරෙන් පටන් ගන්න පුද්ගලයන්ගේ ජීවිතයේ දර්ශනීය පැත්ත බැලුවත් අර ඕනම දෙයක් Tamanට අර ලැබිච්ච පළවෙනිම අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න කට්ටියක් තමයි මේ බී අකුරේ නම තියන අය. මුල් අකුර බී අකුර නම තියන අය. හරිද? ඕක තමයි බී අකුරට දෙන්න පුළුවන් බී අකුරෙන් ඉපදිච්ච කෙනෙක් කොහොමද කියන එක කියන්න පුළුවන් වෙන්නේ. බී අකුරෙන් නම පටන් ගන්න කෙනෙක්. ඉපදිච්ච කෙනෙක් නෙවෙයි නම පටන් ගන්න කෙනෙක්. හරිද? එතකොට අපි යන් ඊළඟ අකුර සී අකුර. හරිද? සී අකුරෙන් බැලුවම පස්සේදී මෙතනදී සාමාන්‍යයෙන් ඕවරෝල් කතා කරන්නේ අපි සී අකුරෙන් කතා කරන්නේ මාර පුද්ගලයෙක්ගේ හරි ප්‍රබල කල්පනා ශක්තිය. හරිද? හරි ප්‍රබල කල්පනා ශක්තියක් තියෙන්නේ. ඒක ගැන තමයි කෙලින්ම කතා කරන්න තියෙන්නේ සී අකුරේ. හරිද? සාමාන්‍ය මේ සී අකුරේ නම් පටන් ගන්න පුද්ගලයෝ අර හරි හරිම අසීමාන්තිකව කඩිසරය මේ. හරිද? කඩිසර කට්ටිය ඊට පස්සේදී හරි ශක්තිවන්ත කට්ටිය මේ. හරිද? අර ඒ කියන්නේ මෙයාලා ගොඩක් වෙලාට ඇඟ ශරීරය නිකන් අර රිලැක්ස් එකේ තිබුණත්. හරිද? එහෙම තියෙද්දි පවා ඒ කියන්නේ ශරීරය නිකන් ඇඟ නිකන් රෙස්ට් එකේ ඉන්න වෙලාවකදී පවා මනස වැඩ කරනවා. මනස වැඩ කරනවා කියන්නේ ඒක අර එක දිශාවකට නෙවෙයි දිශාවන් එකක් හරි දෙකක් හරි දෙයක් ගැන මොනවා හරි දෙයක් ගැන හරි ඩීප්ලි හිතන ගමන් ඉන්නේ. මොනවා හරි දෙයක් ගැන එකක් හෝ දෙකක්. හරිද? ඒක මනස වැඩ කරනවා. මනස වැඩ කරනවා කියන්නේ මනසෙන් ප්ලෑන් කරන ගමන් ඉන්නේ. හරිද? සාමාන්‍ය මේ සී අකුරෙන් නම පටන් ගන්න පුද්ගලයෝ හරිද? මේ පුද්ගලයෝ හරිම තෘප්තිමත් විදිහට හරිම සතුටු විදියට සතුටටපත් වෙන්නේ අර තමන්ගේ ජීවිතේ කාර්යබහුල වෙද්දී. බිසි ලයිෆ් එකක් ඇද්දි තමයි මේ කට්ටිය හැපි වෙන්නේ. නේද? බිසි ලයිෆ් එකක් ඇද්දි තමයි මේ කට්ටිය අර කාර්යබහුලත්වය එනකොට තමයි මේ කට්ටිය ගොඩක්ම සතුටින් ඉන්නේ. තෘප්තිමත් භාවයටපත් වෙන්නේ. නේද?
සාමාන්‍ය මේ කට්ටියගේ ජීවිතයේදී දෙයක් කරගෙන යද්දී අර බාධා සිදුවීම මේ කට්ටිය ඒක නිකන් ඒක අර දැන් සමහරක් අය ඉන්න බාධා එන්න ඒව වැඩගෙන ඉස්සරහට යනවා. හරිද? හැබැයි මේ 100 අකුරෙන් නම් පටන් ගන්න අය ඔය බාධා වැඩක් කරගෙන යද්දී බාධා එනවට කැමති නෑ එච්චර. ඒ වගේ කරන්නේ නෑ. නේද? ඒවට කැමති නෑ. හරිද? ඒ කියන්නේ ඒවා අගය කරන්නෙම නෑ. හරිද? එතකොට මේ සාමාන්‍ය මේ පුද්ගලයන්ගේ ඒක සාමාන්‍යයෙන් දුර්වලතාවයක් විදියට 100 අකුරෙන් නම් පටන් ගන්න අයගේ දුර්වලතාවයක් විදියට බැලුවම පස්සේදී හැමතිස්සෙම ගොඩක් වෙලාවට මෙයාලා දකින්නේ වැරදි පැත්තක්. ගොඩක් වෙලාවට දකිනවා වැරදි පැත්තක්. ඒක නිකන් අර හැම දෙයක්ම අර අසුභවාදී පැත්තක් ගැන කල්පනා කරන බවක් තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ ඕක එන්නේදී අර මං කිව්වා කලින් කතා කරේ අර ශරීරය තමන්ගේ ඇඟ ශරීරය විවේකීව හිටියත් මනස විවේකීව නැහැ කියලා. අර මනස අන්නේ අවිවේකී බව හින්දා තමයි ඔන්නෝක ඔය බව සිද්ධ වෙන්නේ. ඒක ඉතින් එතකොට ඔයාලා දැන් කල්පනා කරන්න ඕන මේක මෙහෙම හොඳ නැහැ කියන එක. හරිද? ඒ කියන්නේ නෙගටිව් දකින්න නැතුව නෙගටිව් හිතන්න නැතුව ඒක ඇත්තටම සිද්ධ වෙන්නේ අර මනස ඕනට වැඩිය වෙහෙසනකොට. ශරීරයේ අපි රිලැක්ස් එකේ තියෙන වෙලාවටත් ඔයාලා වෙන එක පැත්තක් නෙවෙයි දෙපැත්තක් නෙවෙයි එක පැතිගෙන සෑහෙන හරි බුද්ධියෙන් ඒ කියන්නේ හරි ඔළුව මහන්සි කරලා කල්පනා කරනවා. ඒකෙන් තමයි ඔය දේ සිද්ධ වෙන්නේ. හරිද? එතකොට සාමාන්‍යයෙන් තව දෙයක් තමයි මේ කට්ටියගේ තියෙන හරි විශේෂයෙන්ම අර යම් දෙයක් මොකක්ම හරි දෙයක් සිදුවීමට පෙරද හරි සිදුවීමට පෙර ඒක ගැන අර දහසක් දේවල් හිතලා දහසක් යම් දෙයක් වෙන්නත් කලින් මේ හොඳේ යම් දෙයක් වෙන්නත් කලින් ඒ දේවල් ගැන හිතලා නිකන් අර හිත තැවුලටපත් කරගන්න ගතියක් අර තමන් විසින්ම අර නිකන් මේක කරොත් මේක වෙයිද මේක වෙලා මෙහෙම වෙයිද කියලා වෙන්නත් කලින් දේවල් ගැන හිතලා ඉවරලා නිකන් අර සිත් තැවුලක් ඇති කරගන්න කට්ටිය. හරිද? එහෙම සිරිතක් මෙයාලගේ තියෙනවා. හරිද? 100 අකුරෙන් නම් පටන් ගන්න කට්ටියගේ. එතකොට මේ කට්ටියගේ සාමාන්‍යයෙන් මෙයාලගේ ජීවිතය ඇතුලේ මොකක්ම හරි දෙයකට අර මොකක්ද ඒකට කියන්නේ බියකින් හරි සාංකාවකින් හරි ඉන්නකොට හරිද මේ කට්ටියගේ එහෙම කල්පනා කරද්දී ඒ දේවල් ගැන හිතද්දී මෙයාලගේ ජීවිතය සාමාන්‍යයෙන් අර නිකන් අර අපි ලස්සන නැහැ අසුන්දරත්වයටපත් වෙනවා හරිද අසුන්දරත්වයටපත් වෙනවා එහෙම වෙන්න එපා ඒක දුර්වලතාවයක් ඒක හදා ගන්න ඕන හරිද ඒක අනිවාර්යයෙන්ම හදා ගන්න ඕන හරිද ඒ කියන්නේ එතකොට වෙන්නේ අර හිතට නිදහසක් ලැබෙන්නේ නැහැනේ හිතට නිවනක් ලැබෙන්නේ නැහැ නේද එතකොට තමයි මේ කට්ටිය අර ගොඩක් වෙලාවට අර මෙයාලගේ අර ජීවිතය අර වැරදි පැත්තක් ගැන හිතන්න try කරන්නේ හරිද ඒක නිසා ඒ දේ වළක්ව ගන්න ඕන හරිද ඕනට වැඩිය හිතන එක අන්න ඕනට වැඩිය හිතන සරලවම කිව්වොත් ඔයාලා කරන්න තියෙන්නේ ඕනවට වැඩිය හිතන එක අන්නේ පුරුද්ද නැති කරගන්න එක. එතකොට ඔයාලට හොඳ ගමනක් තියෙනවා. හරිද? අර මං කිව්වේ අර හරි කඩිසරයි ශක්තිවන්තයි. හරිද? ප්‍රබල කල්පනා ශක්තියක් තියෙන කට්ටිය. හරිද? ඕන දෙයකට ඕන තරම් මහන්සි වෙන්න පුළුවන් අය. කිසිම ප්‍රශ්නයක් නැහැ. හරිද? එතකොට ඒ වගේ තමයි නමේ මුල් ලකුර C වුණොත් මෙයාලගේ ස්වභාවය. හරිද? එතකොට දැන් අපි බලමු නම D අකුරෙන් පටන් ගත්තොත්. හරිද? මේකත් ඇත්තටම සංවෘතයි. විවෘත නැහැ. මේ B අකුර වගේම මේකත් D අකුරත් හරි සංවෘත අක්ෂරයක්. එතකොට ඕනම කෙනෙක්ගේ නමේ මුල් අකුර D අකුර වුණොත් මේක ඇත්තටම ලොකු අක්ෂරයක්නේ. D අකුර කියන්නේ. මේක අර එලියෙන් තියෙන ඉර හරි මනාව හරි කෙලින් ස්ට්‍රේට් හරි හැඩේ ස්ට්‍රේට් විදියට තියෙන්නේ. හරිද? මේකෙන් තමයි මේ අක්ෂරයට තියෙන පෙනුම ලබා දෙන්නේ. මේකෙන්. මේ ස්ට්‍රේට් ලයින් එකෙන්. කෙලින්ම තියෙන ඉරෙන්. හරිද? මේකෙදි කියන්න පුළුවන් සාමාන්‍යයෙන් අර ස්වයංපෝෂිත විදියට. ස්වයංපෝෂිත පුද්ගලයන්ට මෙන්න මේ අක්ෂරෙන් D අකුරෙන් පටන් ගන්න නමක් තියෙනවා. ස්වයංපෝෂිත පුද්ගලයන්ට මෙන්න මේ D අකුරෙන් නම පටන් ගන්න කට්ටියට ගොඩක් එහෙම
එහෙම නමක් තමයි තියෙන්නේ D අකුරෙන් පටන් ගන්න අයට. හරිද? සාමාන්‍ය මේ පුද්ගලයන්ට තමන්ගේ ජීවිතයේ අභ්‍යන්තර, ඒ කියන්නේ තමන්ගේ ජීවිතයේ තියෙන අභ්‍යන්තර සිතුවිලි හංගගෙන ජීවත් වෙන්න තියෙන හැකියාව වැඩි මේ කට්ටියට. හිත ඇතුලේ දේවල් තියාගෙන ජීවත් වෙන්න තියෙන උපරිම ශක්තිය තියෙන මේ කට්ටියට. D අකුරෙන් නම් පටන් ගන්න අයට. හරිද? එතකොට මෙයාලගේ අර මම B අකුරෙන් කතා කරා වගේ B අකුරට මම කිව්වනේ අර තමන්ගේ ජීවිතයේ තියෙන රහස්‍ය දේවල් අර ළඟම ඉන්න අයට පමණයි කියන්නේ කියලා. හරිද? හැබැයි D අකුරෙන් නම පටන් ගන්න අයගේ එහෙම ළඟින්ම නෙමෙයි කාටවත් එහෙම දේවල් දැනගන්න බෑ. එහෙම දැනගන්න තියන්නේ නැහැ. ළඟින්ම ඇසුරු කර කට්ටියට පවා මෙයාලව තේරුම් ගන්නවත් ඉඩක් හම්බෙන්නේ. වටහා ගන්න ඉඩක් හම්බ වෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ සියල්ලම සංගවාගෙන කටයුතු කිරීමට මේ කට්ටිය ගොඩාක් දක්ෂ කට්ටිය මේ. ගොඩක් දේවල් ජීවිතේ රහස්‍ය දේවල් හංගගෙන කටයුතු කරන්න දක්ෂ කට්ටිය මේ. හරිද? ඒ වගේම තමයි එතකොට අර හැම වැරද්දක්ම රහසින් කරන්න දක්ෂයෝ මේ. වැරදි දේවල් රහසින් කරන්න දක්ෂයෝ මේ. හරිද? සාමාන්‍යයෙන් D අකුරෙන් නම පටන් ගන්න අයගේ සාමාන්‍යයෙන් අර ඉවසීමේ ශක්තිය පෙන්눔 කරනවා. ගොඩක් ඉවසීමේ ශක්තිය පෙන්눔 කරනවා. කලබලයටපත් වෙන්නේ කලාතුරකින්. හරිද? ඒ වගේම තමයි අර තමන්ගේ ශරීරයේ පෙනුම වගේම ශක්තිය, තමන්ගේ පෙනුම ශක්තිය ගැන වැඩිපුර අවධානයක් දෙන කට්ටිය තමයි මේ D අකුරෙන් නම් පටන් ගන්නෙ. හරිද? මෙයාලා ගොඩාක් වෙලාවට අර ලෞකික දේවල් වලට ගොඩක් ඇලුම් කරන කට්ටිය. හරිද? ලෞකික දේවල් වලට ගොඩාක් ඇලුම් කරන කට්ටිය තමයි මේ D අකුරෙන් නම පටන් ගන්නෙ. හරිද? එතකොට සාමාන්‍යයෙන් මෙයාලා අර ඉඳුරන් පිනවාගෙන ශරීරය පිනවා ගන්න රහසින් පව් කරන කට්ටිය. එහෙම පව් කරන්න කැමති කට්ටිය. තරහ වෙන්න එපා හොඳේ. මේ D අකුරත් එක්ක එන එනර්ජිස් තමයි මේ කතා කරන්නේ. D අකුරේ නම පටන් ගන්න අයගේ. රහසින් පව් කරන්න කැමති මේ කට්ටිය. හරිද? ඒවට සහජ දක්ෂතාවයක් හිමිකම් කියන්නේ සහජ උපතින්ම හැකියාවන් තියෙන කට්ටිය මේ ඉන්ටියුෂන් එකක් තියෙන කට්ටිය දේවල් වලට. හරිද? ඒ වගේම තමයි මේ කට්ටිය කැමති අර ගරුත්වයකින් ජීවත් වෙන්න. හරිද? ගරුත්වයකින් ජීවත් වෙන්න හරි ප්‍රබල විදියට උනන්දුවක් දක්වන මේ අය. D අකුරේ නම පටන් ගන්න අය. හරිද? ගරුත්වයකින් ජීවත් වෙන්න. ඒ වගේම තමයි හැම වෙලාවෙම අර ගෞරවනීය විදියට ජීවත් වෙන්නත් උත්සාහ කරනවා. හැබැයි එතනදී ඒ ගෞරවනීය විදියට ජීවත් වෙන්න උත්සාහ කරන්නේ හරිද? තමන්ගේ තියෙන අඩුපාඩු හංග ගනිමින්. හරිද? ඒ දේවල් හංග ගනිමින් තමයි අර ගෞරවනීය විදියට ජීවත් වෙන්න උත්සාහ කරන්නේ. හරිද? එතකොට තව දෙයක් බැලුවම පස්සේදී ඒ අඩුපාඩු හොඳේ ඒ දේවල් හදා ගන්න ඕන අපි. එතකොට සාමාන්‍යයෙන් මේ කට්ටියට ගොඩක්ම අර එකතැන පල් වෙන ජීවිතයේ එකතැන පල් වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මේ කට්ටියට හරි උනන්දුවක් තියෙනවා තමන්ගේ ජීවිතය ඉස්සරහට අරන් යන්න. ඒ කියන්නේ උඩට යන්න, දියුණු වෙන්න. හරිද? එහෙම උනන්දුවක් තියෙනවා. මේ කට්ටිය ගොඩක් කැමති අර සමාජයේ අර උසස් තනතුරු දරන කට්ටිය. හරිද? සමාජයේ අර උසස් තනතුරු දරන අයව ආශ්‍රය කරන්න, ඇසුරු කරන්න හරි ප්‍රිය කට්ටිය මේ. ඒ වගේම තමයි තව අඩු එහෙම අය මේ. ඒ වගේම තමයි මෙයාලගේ තියෙනවා ටිකක් අර හදිසි අවස්ථාවකදී හරි මන්දගාමී බවක් පෙන්නනවා. හරි මන්දගාමී බවක් මේ D අකුරේ අය පෙන්නනවා. හරිද? ඔන්න ඔය ටික තමයි ඔයාලට D අකුරේ නම පටන් ගන්න අයට එන්නේ. හරිද? එතකොට අපි බලමු ඊළඟ අකුර බැලුවන් පස්සේදී E අකුර එනවා. හරිද? අවසානම දැන් අද රීඩින් එකේ අවසානම අකුර. එතකොට E අකුරෙන් සාමාන්‍යයෙන් ඉරි කැලි තුනක් නේ තියෙන්නේ. ප්‍රධාන ඉරි කැලි තුනක් තියෙනවා.
3 4ක් තියෙනවා. හරිද? එතකොට මෙතනදී කතා කරන්නේ අර මානසික ආත්මීය හා ද්‍රව්‍යමය වශයෙන් ආත්මීය ඊළඟට මානසික ද්‍රව්‍යමය පැත්තෙන් පවතින හරි ප්‍රබල ක්‍රියාකාරීත්වයක් ඊයකුරේ නම පටන් ගන්න අයගේ. හරිද? එහෙම දෙයක් තමයි තියෙන්නේ. එතකොට මේක ඒ කියන්නේ අංශ ත්‍රිත්වයක් තියෙනවා මෙතන. අංශ ත්‍රිත්වයක. ත්‍රිත්වයක්. හරිද? මේ කට්ටිය සාමාන්‍යයෙන් අර ප්‍රබල සැලසුම් කිරීමට හිමි පුද්ගලයෝ මේ. එහෙම හැකියාවක් තියෙන පුද්ගලයෝ. හරිද? මේ කට්ටිය සාමාන්‍යයෙන් ගොඩාක් වෙලාවට මේ ඊයකුරේ නම පටන් ගන්න අය හරි සමබර ජීවිතයක් ගත කරන්නේ. සමබර ජීවිතයකට හිමිකම් කියන්නේ මේ අය. හරිද? එතකොට මේ පුද්ගලයන්ගේ හරි ඊටමත් අර එහෙම ඒ කියන්නේ අර සමබර ජීවිතයක් ගත කරන්න හරියටම ඒ කියන්නේ එහෙම ගොඩාක්ම අවස්ථාව තියෙන කට්ටිය තමයි මේ ඊයකුරෙන් නම පටන් ගන්නෙ. හරිද? ඊට අමතරව ඒ අර ද්‍රව්‍යම වස්තු අර වශයෙන් පවතින දේවල් වල පමණක් අර වටිනාකමක් නොමැති බව දකිනවා. හරිද? ඊළඟට මානසික ආත්මීය සත්‍යයන් බොහෝ ඒ කියන්නේ මානසික ඊළඟට ආත්මීය සත්‍යයන් බොහෝ වටිනා බවක් මේ කට්ටිය දකිනවා මේ දේවල්. ඒ කියන්නේ මානසිකව පැත්තෙන් බැලුවත් සත්‍යම ආත්මීය සත්‍යයන්. හරිද? හරි ගොඩක් වටින දේවල් විදිහට මේ කට්ටිය දකිනවා. හරිද? එතකොට මේ කට්ටිය ගොඩක් වෙලාවට දැන් අර අපි තවත් දෙයක් ගැන කතා කරාට පස්සේ ලෝකයේ තියෙන අලුත්ම නිවුස් හරි තොරතුරු සිදුවීම් හරිද? අන්න ඒ වගේ දේවල් හරි දැනගන්න දැඩි ඒ කියන්නේ හරි උනන්දුවක් දක්වනවා. හරිම ඒ දේවල් වලට හරි අර මේ ඒ දේවල් පස්සේ යනවා වගේ එකක්. මේ කට්ටිය හරි කැමති දේවල් අර ලෝකේම අලුත් දේවල්, අලුත් තොරතුරු, අලුත් සිදුවීම් හරිද? අනේ දේවල් දැනගන්න මෙයාලට දැඩි උනන්දුවක් තියෙනවා. මේ කට්ටිය සාමාන්‍යයෙන් ඊයකුරේ නම් පටන් ගන්න අය අතීතයට වැඩිය අනාගතයේ දේවල් ගැන හොයන්න හරිද? අනාගතයේ දේවල් අර දැනගන්න ඒ තියෙන උනන්දුව උපරිම වැඩි මේ කට්ටියට මේ ඊයකුරේ නම් පටන් ගන්න අයට. එහෙම උනන්දුවක් තමයි තියෙන්නේ මෙයාලා ගොඩක්ම. හරිද? ඒ කියන්නේ මේ කට්ටිය ගොඩක් වෙලාට ඒකෙම පේනවනේ අලුත් අත්දැකීම් ලබා ගන්න. ගොඩාක්ම උත්සාහවන්ත වෙන කට්ටිය මේ. අලුත් දේවල්, innovations. අලුත් දේවල් අත්හදා බලන්න, අලුත් දේවල් දැනගන්න, අලුත් දේවල් කතා කරන්න බොහොම කැමති කට්ටිය මේ. ඒවට වැඩ කරන කට්ටිය මේ. එතකොට මෙයාලා සාමාන්‍යයෙන් ඒ දේවල් ලබා ගන්න නම් ගොඩක් වෙලාවට අලුත් මිනිස්සු ආශ්‍රය කරනවා, අලුත් පුද්ගලයෝ කියන්නේ අලුත් පුද්ගලයෝ ආශ්‍රය කරන අලුත් දේවල් හොයන්න නම් තව ගොඩක් තැන් වලට යන්න ඕන. ගොඩක් මිනිස්සු ආශ්‍රය කරන්න ඕන. අන්න එතකොට මෙයාලට අර ගොඩක් ඒ කියන්නේ එක පැත්තක නෙවෙයි විවිධ අංශයන්හි අය ඇසුරු කරන්න වෙනවා. ඒ දේවල් හොයන්න විවිධ මිනිස්සු ඇසුරු කරන්න වෙද්දි විවිධ ශාස්ත්‍රයන් වල ප්‍රවීණයන් ඇසුරු කරන්න වෙද්දි මෙයාලට අර හරි මේ ගොඩක්ම අර මිතුරෝ ඒ ශාස්ත්‍රයන් වල මිතුරෝ ඇති වෙනවා මේ කට්ටියට. මේ කට්ටියට ගොඩක් අර යාළුවෝ ඉන්නවා. හරිද? එතකොට ඕක තමයි ඊයකුරෙන් නම පටන් ගන්න අයට ආපු රීඩින් එක. මෙතනදී අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ A අකුරු B අකුරු C අකුරු D අකුරු E අකුරු කියන අකුරු පහට විතරයි. මම හෙට රීඩින් එකක් අරන් එන්නම් ඉතුරු අකුරු පහට. එතකොට මම හිතනවා මේක ගොඩාක් ඔයාලට මැච් වෙන්නේ නැති. මොකද මේක අංක විද්‍යාවත් එක්ක මේක තවත් ඒ කියන්නේ තවත් දාර්ශනිකයන්ගේ මේ මුල් අකුරු වලින් එන දේවලුත් තියෙනවා. හොඳේ. එහෙමත් තව දුරටත් හොයන්න පුළුවන් මේක තව ඩීප්ලි ගිහිල්ලා හොයන්න පුළුවන් තවත් ගොඩාක් දේවල් තියෙනවා ජීවිතේ. හරිද? අර මං කිව්වා වගේ අර ජීවිතේ හැම දෙයක්ම හොයන්න පුළුවන් ආයුෂ ඇරෙන්න. එතකොට මේ අංක විද්‍යාව පාවිච්චි කරලා. හරිද? අංක විද්‍යාව කියන්නේ හරි පුළුල් විෂයක්. හරිද? හරි පුළුල් විෂයක්. මේකෙන් ගොඩාක් දේවල් හොයන්න පුළුවන් කෙනෙක්ගේ ජීවිතයක් ඇතුළේ සිද්ධ වෙන සහ සිද්ධ වෙන්න තියෙන දේවල් ගැන. ඉතින් අදට
මේ රීඩින් එක අවසන් කරනවා. අපි හෙට හම්බ වෙමු ඉතුරු අකුරු පහත් එක්ක. එතකන් ඔයාලා සතුටින් පරිස්සමෙන් ඉන්න. බොහොම ස්තුතියි.